ජයග්‍රහය උද්‍යෝගිමත් දවසක් යවා ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන වල හැමෝටම පාකිස්තානයේ තුල පැවති තුන්කොන් T20 තරඟාවලියේ අවසාන මා තරඟය තමයි මේ වෙනකොට නිමාටපත් වී තිබෙන්නේ. ඉතින් මේ විදිහට අවසාන මා තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කියන කණ්ඩායම් දෙකයි. ඉතින් මෙම තරඟයටත් ශ්‍රී ලංකා කණ්ඩායම තුල වෙනසක් සිදු වේ කියලා බලාපොරොත්තු වුණත් කිසිදු වෙනසක් සිදු නොකරම පෙර තරඟයට ක්‍රීඩා කළ අවසාන ක්‍රීඩකයන් 11 දෙනා තමයි මෙම තරඟයටත් ක්‍රීඩා කළේ. ඒ අනුව මෙම තරඟයේදී කාසිවාසී ජයග්‍රහණය කළේ පාකිස්තානු නායකයයි. ඔහු තීරණය කළා මුලින්ම පන්දු යැවීමට. ඒ අනුව අපට සිදු වුණා නැවත වරක් මෙම තරඟාවලිය තුලදී මුලින්ම පන්දුවට පහර දෙන්නට. ඒ අනුව සුපරිදි ආරම්භක ප්‍රතිකර යුගලිය පැතුම් වගේම කමිල් තමයි පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසියේ. එදී පළමු කල්ලේ සම්බන්ධය ලකුණු 20ක් එද්දී පැතුම් නිසංක දැවි යනවා. ඒ වෙනුවට ඔහු පන්දු 7කදී 4 පාරක් සහ 6 පාර සමගින් ලකුණු 11ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරු කුසල් මෙන්ඩිස් සහ කමිල් මිෂාර අතරේ සාර්ථක ලකුණු සම්බන්ධයක් ගොඩනැගුණේ ලකුණු 64ක සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා ගොඩනැගුණු නිසායි. ඉතින් එම සම්බන්ධය මිදවැටුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී යාම නිසාමයි. ඔහු ඒ වෙන විට පන්දු 18කට මුහුණ දී තිබුණ අතර කිසිදු 4 පාරක් හෝ 6 පාරක් මෙම ලකුණු 14ට එල්ල කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම කමිල් මිෂාර ශ්‍රී ලංකාවේ නිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකොර බවට පත් වෙන වගේම පිටපිට දෙවන අර්ශතකයත් වාර්තා කරමින් තම T20 ක්‍රිකට් දිවියේ තුන්වන අර්ශතකයේ මෙම තරඟයේදී වාර්තා කළේ පන්දු 47කදී 6 පාර 4ක් සහ 4 පාර 2ක් සමගින් ලකුණු 59ක් ලබා ගැනීම නිසාමයි. ඒ කියන්නේ ඔහුගේ ඉනිම නිමාටපත් උනේද ලකුණු 59 දී. කෙසේ නමුත් සිසු පිතිකරුවන්ට කිසිදු විටකත් සාර්ථක වීමට පාකිස්තානු කණ්ඩායමේ දඟපන්දුවන අවස්ථාවක් ලබා නොදුන් අතර අවසානයේදී අපට පන්දුවාර 19 එක් පන්දුවක් එද්දී සීලුම් ක්‍රීඩකයන් දැවි ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 114ක් පමණයි. මේදී විටක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 පන්දු දෙකක් වෙද්දී එක කඩුලක් දැවි ලකුණු 84ක් ලෙස ලකුණු පුර සටහන් වුණත් පන්දුවාර 19 එක් පන්දුවක් වෙද්දී තවත් ලකුණු 30ක් ලකුණු පුරට එක් වෙද්දීම අපේ ඉතිරි කඩු 9ක් බිඳ වැටුණා. අනුව තමයි ලකුණු 114කට අපේ ඉනිම නිමාවන්නේ. ඒ අනුව අවසාන කඩු 9 ලකුණු 30ක් තුල බිඳ වැටීම ශ්‍රී ලංකාවට ගෙනාවේ කිව නොහැකි කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම පවන් සහ ජනිත් මෙම තරඟය තුලත් ඔවුන්ගේ රිද්මය සොයා ගැනීමට නොහැකි වුණා. ඊටත් අමතරව කුසජනි පෙරේරාද අසාර්ථක වෙනවා. ඔහු ලබා ගන්නේ මෙම තරඟය තුලදී එක ලකුණක් පමණයි. පවන් රත්නායක පන්දු 11කට මුහුණ දෙමින් ලකුණු 8ක් ලබා ගන්නවා. දසුන් ශානක ඔහුද අසාර්ථක වෙනවා. ඔහු පන්දු 7කදී ලබා ගන්නේ ලකුණු 2ක් පමණයි. ජනිත් ලීනගේ පන්දු 2කදී ලකුණු නොලබා දැවියනවා. වනිදු අසරංග දංගපන්දු යවන්නන්ගේ අවසාන පන්දුවාරය තුල ඔහු දැවියන්නේ පන්දු 11කදී ලකුණු 5කට. ඊටත් අමතරව දුස්මන් චමීර ලකුණු නොලබාම වගේම තීක්ෂණ එක ලකුණකට තමයි මේ විදිහට දැවියන්නේ. ඒ කියන්නේ කුසල් මෙන්ඩිස් වගේම පැතුම් සහ කමිල්ගෙන් අනතුරුව අපේ පිතිකරුවන්ට ලකුණු 10ක්වත් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව කඩු ලබා ගැනීමේදී පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මිර්සා වේග පන්දු යවන්න එක් කඩුවක් ලබා ගන්නදී සයින් සහ අප්‍රිඩි වේග පන්දු යන ක්‍රීඩකයා ඔහු කඩු 3ක් බෙද හෙලනවා. ඊටත් අමතරව මොහමඩ් නවාස් පන්දුව 4 නිමා කරන්නේ ලකුණු 17කට කඩු 3ක් ලබාගෙන සයිම් අයුබ් ඔහු ආරම්භක ප්‍රතිකරුවා ඔහු පන්දුවෙන් දස්කම් දක්වනවා. මෙම තරඟය තුලදී පන්දුවර 4 නිමා කරන්නේ ලකුණු 17කට එක් කඩුවක් ලබාගෙන ඒ වගේම අබ්රාර් ආමල් පන්දුවර 4 නිමා කරන්නේ ලකුණු 18කට කඩු 2ක් ලබාගෙන. ඒ කියන්නේ දඟ පන්දුවන්නන් තිදෙනාගේ පන්දුවාර 12 තුලදී අපේ පිතිකරුවන් ලබා ගන්නේ ලකුණු 52ක් පමණයි. ඉන් අනතුර පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 20කදී ලකුණු 115ක් ලබාගෙන T20 තුන්කොන් තරඟාවලියේ ශූරන්‍යමේ අපේක්ෂාවෙන් තමයි පන්දුවර පහර දෙන්නට පිටිට පිවිසියේ. එෙහිදී අපේ දඟපන්දු යන මයිස් තීක්ෂණ වගේ වනදුට ඔවුන් මුල් පන්දුවර කිහිපෙදී ඉතාමත් හොඳින් පන්දුවර පහර දෙමින් ශ්‍රී ලංකාවෙන් තරඟයේ ඈතට රැගෙන ගියත් ඒෂාන් මාලිංග වගේම පවන් රත්නායක නැවතත් යම්කිසි බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුණත් අවසානයේදී ඔවුන් පන්දුවර 18යි පන්දු 4ක් වෙද්දී ලකුණු 118ක් ලබා ගත්තේ කඩලු 4ක් බිඳ වැටීමෙන් අනතුරුව. ඒ කියන්නේ කඩලු 6ක ජයග්‍රහණයක් වාර්තා කළේද පන්දුවාර 19ක් දක්වා මෙම තරඟයේ ඇදී යාමෙන් අනතුරුවයි. මේදී ලකුණු ලබා ගැනීමේදී පාකිස්තාන වෙනුවෙන් ෆර්හාන් ලකුණු 23ක් ලබා ගත්තේ පන්දු 22කදී 4 පාර 2ක් සහ 6 පාර සමගින්. සයිම් අයුබ් පන්දු 33කදී 4 පාර 6ක් සමගින් ලකුණු 36ක් ලබා ගනිද්දී බාබර් අසම් කණ්ඩායම ජයග්‍රහණයක් අරගෙන ගිය හිටපු නායකයා ඔහු පන්දු 34කදී ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් 6 පාර සහ 4 පාර 2ක් සමගින් නොදොවි ලකුණු 37ක් වගේම සල්මන් අලි ආගා නායකයා ලකුණු 14ක් ලබාගෙන තමයි කණ්ඩායම ජයග්‍රහණයක් අරගෙන ගියේ. කඩු ලබා ගැනීමේදී මෙම තරඟයේදී මයිස් තීක්ෂණට කඩු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහුගේ පන්දුවර 4 තුර ලකුණු 22ක් ප්‍රතිවාදී කණ්ඩායම ලබා ගත්තා. මේ ඇති කනගාටුදායක තත්ත්වය තමයි දඟපන්දු යන වාසිදායක තනතිරුවක් වුණත් ඔහුට කඩු ලබා ගැනීම නොහැකි වීම. ඒ වගේම දුස්මන් චමීර පන්දුවර 3යි පන්දු 4ක් ක්‍රියාත්මක කළා. ඔහුට එරෙහිව ලකුණු 21ක් ලබා ගත්තා. ඔහුටද කඩු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දසුන් ශානක මෙම තරඟයේදී ක්‍රියාත්මක කළ එක් පන්දුවරයක් පමණයි.
එම පන්දුවට ලකුණු 7ක් ලබා ගනිද්දී ඒෂන් මාලිංග පන්දුවාර 3ක් තුළ ලකුණු 16ක් ලබා දෙමින් එක කොල්ලක් ලබා ගනිද්දී වනිදු අතරංගයක පන්දුවාර 4 තුළ ලකුණු 31ක් ප්‍රතිවාදී කණ්ඩායම ලබා ගන්නවා. ඒ තමයි ශ්‍රී ලංකාවට බලවත්ම පාඩුවක් එල්ල කර පන්දුවාර 4 බවට පත් වුණේ. මන්ද දඟ පන්දුවයන්ට උචිත තනතිරුවකදී ඔහුගෙන් මීට වඩා යමක් අපේ කණ්ඩායම බලාපොරොත්තු වුණා කියලා තමයි අපට පේන්නේ. කෙසේ නමුත් කමිල් මිෂාරප් එක් පන්දුවාර ලකුණු 10ක් ලබා දුන්නා. ඊට අමතරව පවන් රත්නායක මෙම තරගයේදී පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරලා ලකුණු 11කට කළුත් දෙකක් ලබා ගත්තත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය නම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි තුන්කොන් T20 සටනේ අවසාන මා තරගයෙන් ශ්‍රී ලංකාවට නොසිතූ තරග පරාජයක් අත්විඳින්න සිදු වුණේ. හැඳින් අපිත් එක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගන වල හැමෝටම සුබ දවසක්. ජය වේවා.